අහස කළු වලාකුළු වලින් පිරීලා තියෙන මේ වෙලාවේ ටිකක් එළියට එන්න හිතුණා. ඔන්න මගේ ගේට්ටුව ළඟ රතු පාට ලස්සන මල් පිපිලා. හරියට මේක ප්ලාස්ටික් මලක් වගේ. ඇත්තටම ලස්සනයි. මේ වගේ මල් මගේ වත්තායිනෙත් ගොඩාක් තියෙනවා. ඒකෙනුත් ටිකක් කඩාගමු. පොළවට හිමින් සැරේ වෙටෙන මේ වෙහි බිඳුව බලාගෙන මොහොතකට මට නතර වෙන්න ආසයි. මොකද හැමදාම දුවදුවා වැඩ කරගෙන බිසී ලයිෆ් එකක් ගෙවෙන අපේ ජීවිතට මේ වගේ වෙහි දවසක් බොහෝම හිතට සුන්දරයි. මේ වෙස්සෙන් කාටවත් කරදරයක් නොවේවා. ඉතින් හැමෝම පරිස්සමින් හොඳින් ඉන්නව නේද? එළියේ වැඩ කරන්න බැරි මේ වගේ කම්මැලි වෙලාවට මට හිතුණා මගේ කෑම මේසය ටිකක් සකස් කරගන්න. ගෙදර තියෙන දේවල් වලින් මේ කෑම මේසය කොහොමද මම සකස් කරන්න කියලා බලන්න එන්නකෝ මාත් එක්ක. ඉස්සරෝම ග්ලාස් ක්ලීනර් ටිකක් ස්ප්‍රේ කරලා මේ කෑම මේසය මම හොඳට පිහදාගත්තා. පළතුරු ටිකක් තියෙනවා. ඉතින් මේ කූඩයේ ලස්සනට ඒ පළතුරු ටිකක් තියාගමුකෝ. බාදම් සීඩ් ටිකක් දාලා මේ භාජනයත් පුරවගත්තා. වත්තායිනේ කඩාගත්ත මල් කොච්චර ලස්සනද කියලා බලන්නකෝ. මගේ කෑම මේසයටත් ආවා. මේ මගේ වෙලාවයි. පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන ගමන් හැමදාම එකම විදිහට දුවන මේ ජීවිතේ මේ වගේ පුංචි දේවල් වලිනුත් මම සතුට හොයාගන්නවා. සතුට කියන්නේ ගොඩාක් මිල අධික දෙයක් නෙවෙයි. අපි හිතන පතන මේ ලෝකය, මේ සොබාදාමය අපි බලන විදිහෙන් තමයි අපිට සතුට ලැබෙන්නේ. ඉතින් ඔයාලත් සතුට හොයන කෙනෙක් නම් මුදල් පිටිපස්සේ දුවන්නේ නැතුව, මිල අධික දේවල් පිටිපස්සේ දුවන්නේ නැතුව මේ වගේ සොබාදහමින් ලැබෙන පුංචි පුංචි දේවල් වලින් සතුට හොයන්න පුරුදු වෙන්න. ඔන්න මට ආස විදිහට, මට ඕන විදිහට මේ කෑම මේසය ලස්සනට සකස් කරගත්තා. ලස්සනට සකස් කරගත්තු මේ කෑම මේසයේ වාඩි වෙලා උණු කෑම වේලක් ගන්න තමයි මට දෙන්න ඕනේ. වෙහි බින්දු ටික නම් තාමත් පොළවත් එක්ක ඔට්ටු වීගෙනයි ඉන්නේ. මට හිතුණා මේ වෙලාවේ රසම රස අන්නාසි කරියක් තිබ්බොත් ගොඩාක් හොඳයි කියලා. චුට්ටක් ස්පයිසි ගතියත් එක්ක, වෙඩිපුර සීනි ගතියත් එක්ක මේ අන්නාසි කරිය නම් මාර රහයි. මේ වගේ වෙස්ස වෙලාවට කුස්සියෙන් එන සුවඳ මුළු ගේ පුරාවටම පෙතිරිලා යයි කියලා මම හිතනවා. මොකද ජනෙල් දොරවල් වහලා මුළු ගේම පාළුවට ගෙහින් වගේ. ඔන්න ඉතින් පාළු ගතියත් මග හරින්නත් එක්ක රසම රස අන්නාසි කරියක් හදාගමුකෝ. මේක නම් ඊයේ කපපු අන්නාසි ගෙඩියක්.
භාගයක් විතර බබාලට නිකම් කපලා දුන්නා ලුණු මිරිස් එක්ක. මේ වගේ චූටි කෑලිවලට අන්නාසි ගෙඩියදෙන් කපා ගමු. කරිය උයා ගන්න ඕන ලූණු ටිකක් හොඳට සුද්ද කරලා අපි පොඩිවට කපා ගමුකෝ. මේ අන්නාසිකරිය උයා ගන්න ඕන කරන දේවල් ලූණු ටිකක්, රම්පි කරපිංචා, කුරුඳු පොතු ටිකක්, ඒ වගේම එට අයින් කරගත්තු රට ඉඳි ටිකක්, ඒ වගේම කජු ටිකක්. හොඳට රත් වුණු තෙල් තාච්චියට ලූණු, රම්පි කරපිංචා, කුරුඳු පොතු, ඒ වගේම අමතක වෙන්නේ නැතුව අබ ටිකකුත් දාගන්න ඕනේ. මේ ලූණු ටිකක් විතර කුක් වුණාට පස්සේ කපලා තියපු අන්නාසි ටිකත් මේකට දාගමුකෝ. මේ අන්නාසි කරි උයා ගන්න වෙඩිය දේවල් නම් ඕනේ නැහැ. කහකුරු ටිකක්, කෑලි මිරිස් මේස හැටි දෙකක්, ඒ වගේම චුට්ටක් විතර මිරිස් ටිකක්, වැඩිපුරම සීනි රහනුව ඒක එකතු කරගන්න පුළුවන්. ලුණු ටිකක් එකතු කරලා මේක කලවම් කරගන්න. ඒකට තව රට ඉඳි ටිකකුත් එකතු කරගන්න. කජු ටික නම් දෙන්න එකතු කරගන්නේ නැහැ. මේ වගේ භාගෙට අන්නාසි කරේ කුක් වුණාට පස්සේ තමයි අපි කජු ටික එකතු කරගන්නේ. දැන් තමයි වතුර එකතු කරගන්න ඕන හොඳම වෙලාව. චුට්ටක් විතර වතුර එකතු කරලා පියනෙන් වහලා තියලා විනාඩි 5ක් විතර අපි උයාගමු. දෙන්නම් කරියේ සුවඳ මුළු දෙන්ගේ පුරාවටම පැතිරෙනවා. මැටි භාජනයක උයපු නිසාද මන්දා හැමදාටම වඩා අද නම් කරිය හරි සුවඳට ඒ වගේම රහටත් තිබ්බා. ඔයාලත් මේ විදියට try කරලා බලන්නකෝ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරන්න නැතුව බලනවා නම් subscribe කරගෙනම යමුකෝ. එතකොට ඔයාලට මගේ ලස්සන වීඩියෝස් දිගටම බලා ගන්න පුළුවන්. අතට ගිහින් එන්නම්.